එයා කැමති දේවල්. දැන් ඉතින් නෙත්මි ටෝක් කරනවා මං එයා කැමති දේවල් දැනගන්න නැත්තේ බයි බං. මට පොඩ්ඩක් කියන්නකෝ නෙත්මි කැමති මොනවටද කියලා. නෙත්මි කැමති පාට රෝස පාට. උඹ අහන්නේ මේ වගේ දේවල්ද? අන්න හරි. ඒ වගේම තමයි. උඹ මරුවත් කන්නේ කියන මාමයිත් තමා බං ඒකේ යාසම කෑම. අදෝ එලකිරි බං මාමයිත් වල තියෙන අමුතු මාතල්ල එක. ඒක හැමෝටම සෙට් වෙන්නේ නැහැ. ඉතින් කියන් තව මොනවද තව? එක දවසක් නෙත්මි කිව්වා ඒකේ කැමති කියලා. එයා කවදා හරි කසාද බදින කොල්ල එයාගේ නම නල්ල කොටනවා. කොහොම චක්‍රන් ගේ ආතල්නේ. උඹට පිස්සුද බං මේ ගෑණි කියලා මම නල්ල කොටා ගන්න අනික තමයි යාළු වෙලාවත් නැහැ. හරි බං කොහමද ඉතින් කැමති වෙන එකනේ. ඒකනේ නෙත්මි කැමතිම බීම මොනවද? අපෝ කතා කරලා වැඩක් නැහැ. ඒකේ කැමතිම බීම කරවිල ජූස් බං. බල්ලෙක්ව බොනවද කියන්නකෝ කරවිල ජූස්. මේ කරවිල ජූස් තමයි අල්ලගත්තා. උඹට පිස්සුද බං මට බව වෙරෙද්ද බං. උඹලට ඉතින් වදිනවා ගොත් හරච්චු හරි බොයි. කොයිද ඉතින් ගුණ දෙයක් බොන්නේ නැහැනේ. ඔව් උඹලට තමයි කියන්නේ. අප්පට සිරි හරච්චු කියනකොට මතක් වුණේ නෙත්මි ආසම සතා තමයි බං හරකා. සුබෝද? තොර කොයිද ගියේ? අඩෝම පල්ලෙහා ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ පොඩ්ඩක් වරෙන්කෝ මේ පැත්තට. මූ මොකටද මේ වෙලාවේ වත්ත පල්ලෙහාට? අඩෝ මේ තනකොළ ටික නම් God, bro. Hell no, man. What the fuck, man? Get your ass. මේ පණ උනක් දෙන කොල්ලෙක්. නෙත්මි සතුටු වෙන්න ඕන හරින. නෙත්මි වෙන නමක් ඇත්තම නැද්ද ඇත්තටම? නෑටි. හරිම ලස්සනයි නෙත්මි කියන නම. අපි හරිම ආසයි නමට. නෙත්මි ඒකනේ සපු මෙයාලට මේවා තේරෙන්නේ නෑ. දෝනි බබා. නෙත්මි කැමති දේවල් අරු දන්නේ කොහොමද? Okay, next beam. මුණ එසේ මෙසේ පොඩක් නෙවෙයි. Criminal offense. Side eye. Oh my god. අච්චා මට හිතා ගන්නත් බෑ. අච්චා මම හොඳටම කරේ. Okay, next beam. මම මොනා කරන්නද? නේ ඉන්න. මගේ මොනාද තව ඕනි වාට? අනේ ඉන්න. අම්මරසි. ඉන්න. වලියක්. පේනවනේ. ඉතින් ගෑනුන්ගේ මොන සතාද කියලා වැඩක් නැහැ. මොන ජාතියද කියලා වැඩක් නැහැ. ගෑනු සතා ළමයි. ඒ හින්දා වැඩි පාත් දාගෙන ඉන්න එපා. හරිද? අලි කියලා වෙනසක් නැහැ ගෑණි කේස්. මං කිව්වේ. ඇත්ත. Okay, next beam. What the fuck, y'all? bitch. Happy day, Deva. Okay, next beam. අම්මට වෙයි ජිද්දු. සඳුන් මල්ෂික මුන්ට නටන්න බෑ දාපේ සිංහයන්ට. ඇත්ත. මලින් දෙනුවන් ලෝ බජට් ඊජිප්ට්. එහෙම කියන්න එපා මොන වුණත් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ලස්සනට ඊජිප්තුව හොඳට ඉදිරිපත් කරා. හරිද? මටවත් බෑ ඒ විදිහට හොඳට නටන්න. ඇත්තටම කිව්වොත් එහෙම බලනකොට අපේ කෙල්ලෝ කොල්ලෝ ටික ලස්සනට වැඩේ කරා. මට නම් ඒකේ කිසි අඩුපාඩුවක් පේන්නේ නැහැ. Okay, next beam. තාත්ති මං ආවා.
දැන් පුතා ඕව ඉවරලා රට යවනවා කියලා කිව්ව නේද? දැන් ගියාට පස්සේ උයන්නේ එහෙම දන්නවද? මූ ඕව දන්නේ නැහැ මූ දන්නේ දෙනේව කණ්ඩ විතර. අපේ ගෙදර උයන්නේත් අපේ පුතා. කුස්සියේ වැඩ හොඳට පුළුවන්. ওই දැන් යන්නත් ඇත්තේ අපිට තේ එකක් හදන්න ඉන්න. තේ ගෙනල්ලා තියෙන ළමයි. අනේ තමයි ලයිකනෝ. මේ උද්දිගූතව වංගවට නැහැ. Okay, next beam. කෑල්ල හම්බුනේ පළවෙනි දවසේම. බලමු මොකද්ද කියලා. අපි අර මල් තියෙන පැත්තට යන්කෝ. එතනට යන්න බෑ කොහෙද පඳුරකට යන්න. කවිදු කිරල කැලේට යමු. ඒ මොකද මං කැලෑ ගාන ටික ගන්න යන්නේ වන්දම. Okay, next beam. කොල්ලෙක්ගේ පොඩි කාලේ ඉඳන්ම ආසම ඊනියක් තමයි වාහනයක් පදින එක. ඒ ඉන්න හොඳ වාහනයක් හම්බුනම පරිස්සම් කර. වාහනයක් පදින එක? බට්ට වේස්ට් ඔෆ් ටයිම්. ඒක තේරෙන්නේ නෑනේ. වාහන පදින කලාව ගත්තම නම් කොල්ල මුලින්ම උරු වෙන්නේ ගියර් පොල්ල දාන්න. මුල් කාලේ ගියර් පොල්ල එක්කමයි වැඩි. ඒතකොට බ්‍රේක් ගන්න ඉගෙන ගන්න නැද්ද? බ්‍රේකුත් වැදගත්. ඊටත් වඩා හැබැයි හරියට ඇස්ලේටරේ දෙන්නයි ඕනේ. නැත්තම් නම් හදිසි අනුතුරු වෙන්න ඉඩ තියෙනවා. අයියට නම් ඉතින් බර වාහන පැත්තේ හොඳට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ. බර වාහන වෙනයි ලොකු වාහන වෙනයි. උපතින්ම වැඩි සල්ලි නැති කොල්ලොන්ට නම් මුලින්ම ලොකු වාහනයක් පදින්න අමාරුයි. මුලින්ම ඉතින් හොඳට තෙල් කරන පොඩි වාහනයක් තමයි පැදලා ඉන්න වෙන්නේ. එතකොට සල්ලි නැතුව ලොකු වාහන පදිනයි නැද්ද? ඉන්නවා. හැබැයි ලොකු වාහන පැද්දට එහෙම කොල්ලෝ යන්නේ රිම් එකේ. මොකද ඒ වගේ නඩත්තුවේ දැන් අධිකයි. වාහනේ ඕන් වැඩි පරණුනහම නඩත්තුවේදම අධිකයි නේද? ඒක තමයි නංගී ගොඩක් කොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් වාහනම යන්නේ. අපේ සීලා එකල්ලන් ඉතින් තීක්කලක් කරත්තක් වුණා බ්‍රෑන්ඩ් නිව් අරගෙන තමයි පැද්දේ. දැන් නම් ඉතින් අයියේ බ්‍රෑන්ඩ් නිව් වාහන අඩුයි නේද? අඩුයි නෙමෙයි දුර්ලභයි. අනිත් වාහන දැන් කම්පැනියෙන් කලින් මෝටර් එක දාලා ගන්න වෙලා තියෙන්නේ. ඒ වුණාට චැසිය ද වෙලා දුනු බහැපු පරණ වාහන දැන් මොඩිෆයි කරලා පාරේ යන්නේ. කුලඟක්වත් දුන්නේ නැහැ වගේ. අයියා නම් ඉතින් වාහන ඔස්තාර් කෙනෙක් වගේ. Okay, next beam. කෑල්ලට නොකිය හොරෙන් කොහේ හරි ගියා. බලමු. අදසුදු එන්න දොරබල ගාන විතරයි. සොරපුර ගම. ඔන් කරපිය ෆෝන් එකේ ඩේටා. තව විනාඩි 40යි. ඒකත් මෙහෙමම අදිනවා. මෙහෙම අහගන්නවට වඩා හොඳයි හිටියා වගේ ජීවිත කාලෙම තනියම ඉන්නවා. එහෙම කියන්න එපා රුචිර. හැමෝම එක වගේ නෑ හොඳේ. තව අවුරුදු 6ක් ඉඳලා 30ක් සම්පූර්ණ වුණාම වෙඩි තියාගෙන ඉන්න. වෙඩි තියාගන්න අවශ්‍ය නෑ ඉතින්. හැබැයි මොන කෙල්ලත් ඔහොම තමයි. Okay, next beam. දවසට කී පාරක් වගේ බෝයිෆ්‍රෙන්ඩ් එක කෝල් කරනවද? කොයි බොයිෆ්‍රෙන්ඩ්? Oh my god, bro. Oh, hell no, man. What the fuck, man? I'm working! Okay, next beam. 2021 මේ ලෝන් එකක් ගත්තා. 2000 ලෝන් එක අරගෙන මට ගෙවා ගන්න ගොඩාක් බැරි වුණා ලෝන් එක. ඊට පස්සේ මම මේ මීසමට ආවා. මීසමට ඇවිල්ලා මේ දෙවියන් වහන්සේ මට උදව් කළා තියෙන මම ගියා දෙසැම්බර් වල චෙක් කරන්න. චෙක් කරන්න ගියාම ඒගොල්ලෝ කිව්වා මට ලෝන් එක ගෙවලා තියෙන්නේ කියලා. ආයි ජනවාරි වල ගියා ලෝන් එක චෙක් කරන්න. ඉතින් මට ලෝන් එක ගෙවලා තියෙන්නේ කියලා. මම දන්නේ කොහොම ගෙවලා කියලා. දෙවියන් වහන්සේ තමයි මට උදව් කරලා තින්නේ. දෙවියන් වහන්සේ ගොඩාක් ස්තුතිවන්තය. මම මේ මිනිස්සු ආයි කරිමන් හැමදාම මේ පල්ලියටම තමයි ඉන්නේ. මම මේ ඊසමකට ආයි යන්නේ නැහැ. දෙවියන් වහන්සේ ස්තුතිවන්තය මට උදව් කළා. Okay, next beam. Let's cook with Aki. Let's cook with me. මාත් එක්ක එකතු වෙලා කැම හදන්න කැමති ඔයාලයි මේ අවස්ථාව. Nice. ෆුඩ් එක අබාස් එක්ක එකතු වෙලා ඕගනයිස් කරන boys can cook event එකට ඔයාලට දැන් join වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ ළඟදී ඔයා oven එකකින් හදපු රස කෑම එකක් boys can cook hashtag එකත් එක්ක පහළින් කමෙන්ට් කරන්න. Why boys? Girls නැද්ද? මාත් එක්ක එකතු වෙලා කැම
අවස්ථාව තියෙනවා. ඉවෙන්ට් එක තියෙන දවස් වෙලාව කියන්න මාත් එක්ක රැඳී සිටින්න. වැඩක් නැහැ නිති. මේ රෝස්ට් වෙලා ඇතිද දෝනි. මොකද මේ ගල් අඟුරු වගේ ඒවා කන්න පුළුවන්ද? අපේ ගෙදර oven එකක් නැහැනේ දෝනි. අර පොරොණුවේ හදපුවා දැම්මොත් මාව උයන්න ගන්න එකක් නැද්ද දෝනි? කවදාවත් කුස්සියට ගියේ නැති සුදු පුතාලා හෝ ගාලා කෑම හදනවා දකින අම්මා. මට ගහනවා බෙල්ට් එක. දැන් ඉතින් මේ හදිසිය ඔක්කොම වැඩ නවත්තලා 10 දෙනාට සින්දු 10ක් හදන්න වෙනවනේ. ඒ මොකටද? ඉස්සරහට හැමදාම දෝනිත් එක්ක උයන නිසා ඕකට ඇවිත් තේරුමක් නැහැ. හොඳ බලාපොරොත්තුවක් බිනි. කොල්ලන්ගේ කමෙන්ට් බලාපල්ලකෝ. දෙව්මිනි මොකද කියන්නේ? අපි මේ කොල්ලොන්ට වටවල තේ ටිකක් ගෙනත් දෙමු. ඉදාසල් සීතලත් එක්ක. Okay, next beam. තත්ත්වය භයානකයි. මරු තාව බබා බෝ ඇස් දෙක පොට්ට වෙනකම් ඔය මගුල ගෝබිලා මේ කාමරේ හැටි බලපන් ඔය වෙලේ බැලුවත් ඔය ලම්බෝ ගෝබි ඉන්නවනේ අර කොට එළියට බහලා වැඩක් කරපන්කෝ අයියෝ තාත්තේ යන්නකෝ. යන්න මට දන්නවද ඔය ෆෝන් එකේ එළිය ඇස් දෙකට කොච්චර දරුණුද කියලා බලපන් ඔය තෝගේ අවුරුදු 25 පයින් කලින් ඔය ඇස් දෙක පොට්ට උන්න තාත්තේ මරු තාව ඇත්තෙන් සවුත් කරනම තාව ඔය වෙලේ බැලුවොත් දැන් ෆෝන් එකේ ඉස්සර වගේ එළියට බැල වැඩක් කරන්න ඕක මම වෙලේම තේජ පළ මගුලක් බලනවා නැත්තම් මේ වැත්ත අපේ ගෙදරත් මෙහෙම තමයි. මොකද නෑ මොකුත් නෑ අයියෝ අනේ අපිට අපන්න ඔයාලට ෆෝන් හම්බුනාම දැන් අර ඒ කාලේ දරුණුයි කියපු ෆෝන් එකේ එළිය දැන් දරුණු නැද්ද මේ ඵලයන් බං මට මේක බලන්න දීලා තාත්තේ මට ගිනි මට කියන්නේ ඉතින් අම්මට කියපන් ඔයාට කියන්නේ අම්මාට උගල නෑ එයා තවද ෆෝන් එක ඕපන් ඉන්නවා මේකට TikTok දාගන්න කොහොමද TikTok දාගන්නේ කොහොමද? ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. TikTok දාලා දුන්නොත් නම් ඉවරයි. අපේ අම්මා මේ ළඟදී Boys of Flowers බලලා ඉවර කළා. අනේ ඒ කොල්ලෝ 4 දෙනා සෝක්ලු. දැන් බලනවා පාඩු කුරුල්ලෝ. Okay, next beam. උඹ ඕවා ගණන් ගන්න එපා. කොහොමද කියපන් සුබෝදර ඒ වගේ කතාවක් කියන්නේ? ඔබ කොහොමද සුබෝදර ඒ වගේ කතාවක් කියන්නේ? ඔබ හොඳටම දන්නවා සුබෝද මගේ හොඳම යාළුවා. ආයි මගේ ඉස්සරහ ওই වචන නම් දෙන්න එපා උට. දීලා අවුවෙන්න නැත් එපා. ඔබ කොහොමද කියන්නේ? අනේ මේ තියපහු. ඒ මොකද්ද ඔය කේස් එක? නෑ මේ බාර චින්තකයා කියන්නේ ඔබ ලස්සනයි කියන්නේ. නෑ උඹ ඕවා ගණන් ගන්න ඕනේ. පිච්චවුල්ද අට මොකක්ද වෙන්නේ? පිච්චවුල් සුබ්බු බිජ්ජුල්ද? බිජ්ජුල්ද? අඩෝ මං එහෙම කිව්වේ නෑ බා. බිජ්ජුල්ද රැප් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද අයියේ? දන්න ඒක උත්තරේ දන්නේ කැරිම බෑග්ග්‍රවුන්ඩ් මියුසික්. Okay, next beam. ආවා මෙතන වටවල බොන්න. ඔව්වයි ගහලා මම හදන්න බෑ. මම නම් අපේ ළමයට කවදාවත් ගහලා. තාත්තේ මම තාත්තෙක් හැටියට මම. මොකද කියන්නේ? මම වටවෙල ගෙවරෙල් කමලා වටවල කියන විදිහ තමයි ආතල්. මම වටවෙල මම වටවල. Okay, next beam. Wi-Fi ඔක්කොම free password එක මෙතන තියෙනවා. bathroom එකේ hot water තියෙනවා. මිස්ටර් දැන් බය නැතුව wash එකක් දාගන්න පුළුවන්. එකපාර වැඩි කරගත්ත කියලා ගිය පාර වගේ පිච්චෙන්නේ නැහැ. කවුද ගිය පාර පුච්චගත්තේ? ඇයි මිස් ගිය පාර ආපු වෙලාවේ උණු වතුරට පිච්චෙනවා කියලා ඒ සර් අපිට ලොකු චෝදනාවක් කරේ මිස් පිච්චුණා කියලා. උඹසර පිස්සුද ඔය? මම කොහොමද පිච්චුනේ? ඇයි අර අතුල සර් එක ආපු වෙලාවේ පිච්චුනේ? මං හිතන්නේ පිටේ දීපට්ටක් දෙන්න කියලා සර් කීකී. එන්නවා පිට.
මේක අපිල්ලගේ දත්ත අපිලගේ නීතිය අම්මට හැමෙන්න්න ඕන්නෝකතා ප්‍රශ්නය